ආයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවලදී ආරම්භ ක්‍රියාත්මක වෙමින් පවතින කාන්තා එක්දින ලෝක කුසලානේ ඊයේ පැවැත්වුණු දකුණු අප්‍රිකානු තරගෙන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහන විශාල වශයෙන් වෙනස් වෙනවා. එහිදී අවසන් ස්ථානයේ රැඳී සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ ලබාගත් ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු දෙකක් ලබාගෙන මෙවර සටහනේ පස්වෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබුණා. ඉතින් එහිදී අවාසනාවන්ත ලෙස පස්වෙනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයක් පහළට යමින් 6 වෙනි ස්ථානය ලබාගෙන තිබුණා. ඉතින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් ලබා ගැනීමට හැකිව තිබෙන්නේ ප්‍රසාද ලකුණු එකක් පමණයි. එහිදී ඔවුන් මුහුණ දුන් තරඟ දෙකෙන් පළමු තරඟයේ ඉන්දියාව හැමෝම පරාජයට පත්වුවත් දෙවන තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීම නිසා ඔවුන්ට එක් ප්‍රසාද ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඉතින් එහිදී මෙවර තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන තුන්වන තරඟයේ එළඹෙන සෙනසුරාදා නම් ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා පැවැත්වීමට තමයි මේ වන විට සියලුම කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඉතින් ඊට අමතරව ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සුබවාදී පොතක් වාගේම එම පොතෙන් අනතුරුව අසත්‍ය පුවත් කිහිපයක්ද මාධ්‍ය විසින් පළ කිරීමට කටයුතු කර තිබෙනවා. ඉතින් එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලැබුණු සුබදායක පණිවිඩය බවට පත්ව තිබෙන්නේ අවලංගු වීමට නියමිතව තිබූ මෙවර ලංකා ප්‍රීමියර් ලීගය දෙසැම්බර් මාස පළමු වනදා සිට දෙසැම්බර් මාස 23 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බවට LPL තරඟ සංවිධායකයන් විසින් මාධ්‍යට ප්‍රකාශ කිරීමත් සමගින් ඉතින් ඒ සමගින් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණු අසත්‍ය පුවත බවට පත්ව තිබෙන්නේ මෙවර තරඟාවලිය වෙනුවෙන් වර්තමානයේ ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන් සහභාගී වන බවත් එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ ඉතිහාසයේ පළමු වතාවට ඉන්දියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මේ වන විට ක්‍රීඩා කරමින් සිටින ක්‍රීඩකයන් IPL තරඟාවලියට අමතරව ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටක පැවැත්වෙන ලීග් තරඟාවලියකට සහභාගී වන පළමු අවස්ථාව ලෙසටයි. කෙසේ වෙතත් එම සියලුම පුවත් අසත්‍ය බවට මේ වන විට LPL තරඟ සංවිධායකයන් ප්‍රකාශ කොට තිබුණා. ඉතින් එහිදී ඔවුන් සඳහන් කොට තිබෙන්නේ මේ වන විට ඉන්දියා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග යුසුම් ගතව ඇති ක්‍රීඩකයන්ට IPL හැර අන් කිසිදු ලීග් තරඟාවලියකට එක්වීමට ඔවුන් අවසර ලබා දී නොමැති බවත් ඒ අනුව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශ්‍රාමගත් ඉන්දියා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පමණක් මෙවර LPL තරඟාවලිය සඳහා එක් කර ගැනීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් ඔවුන් සඳහන් කොට තිබෙනවා. ඉතින් මේ පිළිබඳ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසේනින් දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා.